හරි එහෙනම් අද අපි හදන්න යන්නේ කවුරුත් ආස කරන කවුරුත් අර ඉන්දියාපු කොත්තුවක්. අපි බලමු මොනවද ඕන කරන දේවල් කියලා මුලින්ම. මෙතන මම කපාගෙන තියෙනවා චිකන් ග්‍රෑම් 700ක්. මෙතන ඉන්දියාපු තියෙනවා මේවා රාජකීය ඉන්දියාපු 20ක් තියෙනවා. මෙතන තියෙන නිඹුරු සුදු ලුණු සේර මම සාමාන්‍ය හැම කෑමකටම වගේ මේක දානවා. මෙතන තියෙන අපිට ලීක්ස්, තක්කලි, ලුණු, කැරට්, සුදු ලුණු, කරපිංචා, අවමිරිස්. ada mama roast chicken wali නෙමෙයි අපේ ඉන්දියාපු කොත්තු එක හදන්න යන්නේ කරි chicken වලින් අපි කරි chicken එකක් හදාගෙන එළවලු ටික කපා ගමු බලමු මේ ටික chicken curry හදන්න කොහොමද කියලාද අර අපි මුලින්ම chicken එක හදාගමු ඒකට මම දාගන්නවා මිරිස් කුඩු මෙතන බෙදපු තුන පහ කහ කුඩු පොඩ්ඩක් මෙතන තුන පහ ලුණු ගම්බරිස් අපි මේ ටික කලම් කරගමුද අර ඔයාලට පේනද දැන් මේ තියෙන අපි පහේ අතගාගත්ත චිකන් ටික අපි දැන් එළවලු ටික කපා ගමු hari අපි දැන් හදාගමු chicken එක මුලින්ම තෙල් ටිකක් දාගන්නවා අපි දැන් chicken curry එක හදාගමු මෙතන අපි කඩාගත්ත ඉංග්‍රීසි සුදු ලුණු සේර ටික පොඩ්ඩක් දාගමු Oke, sekarang mandi aja. අපි දැන් දාගත්ත ඉංග්‍රීසි සුදු ලුණු සේර ටික රත්තරන් පාට වෙන බැදීගෙන යනකොට අපි දාගන්නවා chicken ටික අපි දැන් මේකට දාගන්නවා කුරුඹු කෑල්ලක් කරපිංච අවමිරිස් එනම් සුදු ලුණු hari අපි දැන් අපේ chicken curry අපි දාගමු අපේ පහේ ටික අපි දානවා මිරිස් කුඩු කහ කුඩු අපි දානවා බෙදපු තුන පහ බෙදපු තුන පහ අපි හරි දෙකමාරක් විතර දාගන්නවා මොකද පොඩ්ඩක් මිරිස් curry එක තද පාටට ඕනේ ඉන්න ඒකම අපි අමුතුම පහ දාගන්නවා හැන්දක් විතර ගම්බරිස් ලුණු hari අපි දැන් දාගමු මේකට වතුර අපි මෙතනට මේ curry එකට පොල් කිරි එකතු කරන්නේ නැහැ වතුර විතරයි දාන්නේ
හරි අපි දැන් පහේ ටික දාලා වතුර දාලා කලවම් කරගෙන තියෙන්නේ. ඔයාලට පේන ඇති. අපි දැන් මේක වහගමු චිකන් ටික තැම්බෙන්න. හරි අපේ චිකන් කරේ එක තැම්බිලා තියෙන්නේ දැන්. අපි දැන් දාගන්න එකට බොරක කෑල්ල. ඒකම අපි කපාගත්තු තක්කරි ටික දාගමු අන්තිමට. ඒක තරම් කරගන්නකොට අර අපේ ලෝරුන් ටික විනාඩි දෙකක් විතර බැදෙනකොට අපි දාගන්න එකට කැරට් ටික අමිරිස් කරබින්ද බලන්න තරම් කරගන්න. හරි අපි දැන් මේකට දාගමු බිත්තර. මම මෙතන බිත්තර තුනක් අරන් තියෙනවා. මේකට මුලින්ම සාලම් කරන්න කලින් බිත්තරේ පොඩ්ඩක් පැහැදිලි කරා ගන්න ඕන. ඔයාලට මේකේ බිත්තරේ මේ ගන්නට වගේ කැඩුනට පස්සේ අපිට පුළුවන් මේකේ රෝල්ස් එක සාලම් කරගන්න. අපි දැන් දාගන්නවා මේකට ලීක්ස් වල සුදු පාට කොටස. එතකොට අපි දාගන්න කැරමල්ස් පොඩ්ඩක්. අපි මෙතනට ලුණු පොඩ්ඩක් දාගන්නවා. අපි ගොඩක් දාන්නේ නැහැ. මොකද මේ අපේ හොදි වලත් ලුණු තියෙන හින්දා අපි මෙතනට ලුණු දාගන්නේ බිත්තරේ වලට ඇති වෙන ප්‍රමාණයට විතරයි. අපි දැන් දාගන්න අපි කරාගත්ත කරි චිකන් ටික. ඒකට ඔයගොල්ලෝ තේරෙනවා ඇති. බිත්තර චිකන් ඔක්කොම ලස්සනටම තියෙනවා වෙන වෙනම. වතුර මුකුත් නැහැ. අපි දැන් දාගන්න පුළුවන් අපේ කරාගත්ත ඉන්දියාප්ප ටික. එතකොට අපේ අතදාගත්ත හරිය මිරිස් හොද්ද තියෙනවා. අපි දැන් දාගන්න කිරි හොදි. ඉන්දියාප්ප වතුර කිරි හොදි පොඩ්ඩක් වැඩි වුණාම තමයි රස. දැන් මේක හිමීට කලවම් කරගන්න. ඔයාලට පේනවද මෙතන ඉන්දියාප්ප මම ගොඩක් සාමාන්‍ය සයිස් කෑලි වලට තමයි කඩාගෙන දෙන්නේ. මොකද මේක කලවම් කරද්දී තව පොඩි වෙන හින්දා. හරි දැන් ඔයාලට පේනවද මේ අපි පොඩි ඔක්කොම දාලා කලවම් කරගත්ත ඉන්දියාප්ප කොත්තුව. දැන් හොදි ටිකක් හොඳට මල්ලන සුපිරියටම තියෙන වෙලාව තියෙන්නේ. අපි දැන් මෙතෙන්දී අන්තිමට දාගන්නවා අපේ ලීක්ස් වල පළපාට කොටස. මේකට ලීක්ස් ටික අමුම වගේ හැදෙන්න ඕනේ. ඒක තමයි ඒ කොත්තුවේ ගතියක් තියෙන්නේ. අපි දැන් මේක කලවම් කරගමු. රයිට් එනවා. ඔයාලට පේනද දැන් අපේ ඉන්දියාප්ප කොත්තුව හරියටම හරි. සුපිරියටම තියෙන පාට. මම පොඩ්ඩක් හොදි ගතිය හිතෙන් තමයි අරන් තියන්නේ. නැත්තම් පොඩ්ඩක් ඩ්‍රයි වෙන හින්දා. එහෙනම් අපි කාලා බලමු. ඔයගොල්ලෝ සදලා කාලා බලලා කලින් ගන්න කැඩ දාන්න.